ඇඹිලිපිටිය නගරයේ සිට එක්තරා දුෂ්කර ගම්මානයකට එම්බාම් කරන ලද මිනිහක් රාත්‍රී කාලයේදී ගෙන ගොස් පාන්දර නිවසට බාර දීමට තිබුණි. කලින් පිටත් වීමට තිබුණද වෙනත් කාර්යයකට ගොස් තිබූ රියදුරුට මේ සඳහා පිටත් වීමට සිදු වූයේ පාන්දර වන්නට කිට්ටු වන විටය. ඔහු මල්ශාලාවට පැමිණෙන විට එම්බාම් කරන ලද මිනිය පර්ස් එකට පටවා තිබූ නිසා ඔහු තනියම ඒ රැගෙන කළුවරේම පිටත් වුණේ. කිලෝමීටර් කිහිපයක් යන විට පාර අයිනේ බස් නැවතුමක සිටි තරුණියක් ඔහුගේ නෙත ගැටුණු නිසාවෙන් ඔහු වාහනය නවතා ඇයට යාමට අවශ්‍ය ස්ථානය විමසුවේය. පුදුමයකට මෙන් ඔහුට මිනිය ගෙන ගොස් බාර දීමට තිබූ නිවස කිට්ටුවම ගෙදරකට ඇයටත් යාමට අවශ්‍ය වූයේය. ඔහුද එම ප්‍රදේශය නොදත් නිසාත් තනිවම යන නිසාත් එම තරුණියවද හර්ස් රථයට නගාගෙන පිටත් වුණි. සැබවින්ම ස්වරූපී තරුණයක් වූ ඇය කොළඹ ප්‍රදේශයේ රැකියාව කරන බව පැවසීය. තරුණ වයසේ වූ දෙදෙනා අතර පැය කිහිපයක වූ කතාබහෙන් ඔවුන් එකිනෙකාට සමීප විය. පාන්දර සීතලත් තරුණ හැඟුමනුත් එකිනෙකට කැට වූ මොවුන් දෙදෙනා අතර රාගය ඇවිලෙන්නට විය. කැලෑබද පෙදෙසක නතර වූ වාහනය තුළ දෙදෙනාම අඹුසැමියන් ලෙස හැසිරුණේ. පැයකට පමණ පසු එළිය වැටීම නිසා මොවුන් යළි ගමන ඇරඹී අදාළ මරණය සිදු වී ඇති නිවස පිහිටි පාර අසලට ඔවුන් පැමිණියේය. තමා මෙතනින් බැසිය යුතු බව පැවසූ තරුණිය තම දුරකථන අංකයද රියදුරට ලබා දී ඔහු යා යුතු නිවසද පෙන්වීය. ඇයට සමුදීමෙන් පසු ඔහු අදාළ නිවසට පැමිණ නෑයන්ගේ මරලතෝනි අස්සේම මිනිය බහලූ පෙට්ටිය ඔවුන්ට ලබා දුන්නේ. නිවසේ අයවලුන් ඔහුට සංග්‍රහ කිරීමෙන් අනතුරුව ඔහු පිටත් වීමට සූදානම්ව ශාලයට ගොස් මිනියට අවසන් ගෞරවම දැක්වීමට සිටීය. තමා ගෙන ආ මිනිය තවමත් නොදක සිටි නිසාවෙන් ඔහු ඒ බැලීමට ශාලයට ගියේය. මිනිය දෙස බැලූ ඔහුගේ ඇඟ සීතල විය. කකුල් අප්‍රාණික විය. කලාන්ත වන ගතියක් දැනින මිනී පෙට්ටිය තුල වූයේ ඔහු හා එකමග පැමිණි තරුණියයි. මේ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී 2013 වර්ෂයේ සිදු සත්‍ය කතාවක් බව වාර්තා වී ඇත. තවත් මේ වගේ කතා දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. සුබ දවසක්.